අපේම දුවා දරුවන්ට ජාත්‍යන්තර තලයේ තරු කිරුළු පළඳවන The Little Star Season 6. ලංකාවේ ප්‍රථම ළමා රියැලිටි වැඩසටහන මේ වෙනකොට වැඩිම වාර ගණනාවක් පවත්වපු එකම රියැලිටි වැඩසටහන. මාධව අද පැවැත්වෙන තරඟ කටයුතු ගැන මතක් කරන්නට ඕනේ. අද පැවැත්වෙන්නේ වයස අවුරුදු 8න් 15 වයස් කාණ්ඩේ ගායනාංශයේ අවසාන වශයෙන් තේරීපත් වුණු පුංචි හපුනුන් 20 දෙනා අතුරින් 10 දෙනෙකු අතර පැවැත්වෙන සුවිශේෂී තරඟය. සුවිශේෂී. ඊට කලින් අපේ ආදරණීය විනිශ්චය මණ්ඩලයට අපි ආරාධනා කරන්නට ඕනේ. එසේනම් අපි සූදානම් ආරාධනා කරන්න අපේ ආදරණීය ගෞරවනීය විනිශ්චය මණ්ඩලයට. ප්‍රථමයෙන්ම නිරංජලා සරෝජනී මහත්මිය. ඊළඟට ක්‍රිෂාන්ත එරන්දක මහතා. ඒ වගේම අපේ හොඳම මිතුරා දේශල මනෝජ් මහතා. ඒත් එක්කම අපි අමතක කරන්නේ නැහැ අපේ සංගීත කණ්ඩායම. හැමදාමත් මේ පුංචි හපුරුන්ගේ දක්ෂතා ලස්සන කරන්න මේ සංගීතය සපයන සංගීත කණ්ඩායමේ අපේ මූලිකයා විශාරද මනෝජ් පීරිස් මහතා. ඒත් එක්කම අපේ විශාරද මනෝජ් පීරිස් මහතා ප්‍රමුඛ වාදක මණ්ඩලයත් බොහොම ආදරයෙන් ඉදු පිළිගන්නවා. සංගීතය කියලා කියන්නේ කොච්චර රසවත් නේද කලාවක්ද. මේ පුංචි හපනුන්ට පුංචි කාලෙම අවස්ථාව ලැබිලා තියෙනවා මාධව තමන්ගේ දක්ෂතාවයන් ගායනයෙන් වර්ධනය කරගන්න අපේ ප්‍රාසංගික වේදිකාවෙන්. ලිටල් ස්ටාර් වේදිකාව කියන්නේ මේ ආකාරයේ වූ දක්ෂතාවයන් හැකියාවන් මුළු රටක් ඉදිරියේ නෙමෙයි මුළු ලොවක් ඉදිරියේ කලෙලි ගන්නවන්ට තැනුණු කදිම වේදිකාවක්. ඉතින් ඒ වේදිකාවෙන් නියම ඵල ප්‍රයෝජන ලබා ගන්න බලාපොරොත්තු වෙන පුංචි හපනුන් තමයි අපි දැන් කවුරුන්ද කියලා හඳුනා ගන්න සූදානම් වෙන්නේ. අද දවසේ තරඟ කරන පුංචි තරු තනුක විකාශ දෙශිමි දුම්යා මලිදු සිතුම් නෙක්මි ආකර්ෂා ලෙසඳු තත්සර සසිරු ලෝචන අනුකි උසාරා මන්දුල නිශාකර විතුමිලි යෙහන්සා ශහාන් රවිනාත්. ඒ තමයි අද දවසේ තරඟ කරන අපේ පුංචි හපනුන් 10 දෙනා. මේ අතරින් කී දෙනෙක්ටද මාළව ඉස්සරහට යන්න පුළුවන්? ඉදිරි තරඟ වටේට යන්න අවස්ථාව ලැබෙනවා පුංචි හපනුන් 8 දෙනෙකුට. 2 දෙනෙකුට සිදු වෙනවා තරඟයෙන් ඉවත් වෙන්නට. ඔන්න ඔක තමයි තරඟයේ ස්වභාවය. මේ සියලු කටයුතු කරන්නේ අපේ ආදරණීය විනිශ්චය මණ්ඩලය තමයි. බලන්න ලස්සන හිනාවකින් ඉන්නවා 3 දෙනාම නේද? ප්‍රථම තරඟකරුටයි අපි අවස්ථාව ලබා දෙන්න සූදානම් වෙන්නේ. මොහු එකතු වෙන්නේ මතුගමින්. මේ තනුක විකාශ
තනුක පුතා මොකද හිතෙන්නේ? සතුටුයි. සතුටු වගේ පේනවා නේද? ඈ? ඔයාට දැන් මේ වේදිකාවට දැන් අද මේ පළවෙනි 20 දෙනාගේ තරඟයනේ. මෙහෙම වේදිකාවට මේ විදියට හොඳ ලස්සනට තියෙන වේදිකාවක මේ හොඳ සංගීත කණ්ඩායමක් සංගීතය වාදනය කරනකොට මෙහෙම ගයන්න ඔයාට බයක් ඇති වුනේ නැද්ද? නෑ. ඒක තමයි මටත් පේශල මේ මම හිතුවේ නිකමට හරි ඔව් කිව්වනම් ඇයි ඒ කියලා අහන්න හිතුණා. මොකද කිසිම නම තනු කම්ලනේ ඒකයි. ඔව් අපි හැමදාම විහිළු කරනවා අම්ල කියලා. මේ හොඳයි පුතේ ඔයා හොඳින් ගැයුවා. බොහොම ස්තුතියි. තැනක දෙක වේරියේෂන්ස් වල කියන්නේ පොඩි රැලි තියෙන තැන්වල මුල් ගායනයට ළඟට ආවේ නැති තැන් තිබ්බා. ඒ වුණාට බොහොම හොඳයි. අර ඉහළ සොර කියනකොට එහෙම මගේ ඇඟත් නිකන් මොකද්දෝ වුණා. මේ මට හරි මේ ආසාවක් ඇති වුණා. ඉතින් මං හිතනවා පුතා මේ තරඟය ඇතුලේ බොහොම හොඳ ගමනක් යයි කියලා. මං සුබ පතනවා ඔබට. බොහොම ස්තුතියි. තනුක පොඩි කියපු කතාව නම් හරියටම හරි තනුක. නේ. මේ සිනාවෙන් කතාවේ මයින්ඩ් බෑනේ මේගොල්ලන්. බෑනේ. මේ අපි එකතු වෙලා ඉන්න ලිටල් ස්ටාර් වැඩසටහන ප්‍රථම තරංකරුත් එක්ක. තනුක බයක් නැති වෙන්න නම් අපි මොනවද කරන්න ඕනේ? මං කියන්නේ ගීත ගායනා කරද්දී. හොඳට පුරුදු වෙන්න ඕනේ. හොඳට පුරුදු වෙන්න ඕනේ. කවුද උදව් කරන්නේ ඔයාට? තාත්තයි අම්මයි ආච්චි උදව් කරනවා වඩා. හරි. ලස්සනට ගායනා කරා හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. සුබ පතනවා. බලමු මොකද වෙන්නේ කියලා නේද මාළු? අපි අපේ තනුකට සුබ ප්‍රාර්ථනා කරන ගමන් මීළඟ තරගකාරියට තමයි ආරාධනා කරන්න සූදානම් වෙන්නේ වේදිකාවට. ඇයට මේ වේදිකාව නිකන් නුපුරුදු ස්ථානයක් නම් නෙමෙයි. ගෙදර වගේ. ගෙදර වගේ. ඔව්. අනිත් අයට සාපේක්ෂව. ඉතින් අත්දැකීම් තියෙන කෙනෙක් අය අපිත් එක්ක එකතු වෙන්නේ ගම්පහින්. කවුද මේ? මේ තිෂිමි දුන්යා.
තිෂිනිදුව ඊටාම මිහිරි මව් සෙනෙහස ගැන කියවෙන ගීතයක් තමයි තෝරගත්තේ. අලංකාර ගීතයක් එක මේ ගයන්න ටිකක් අපහසු සංකීර්ණ තාලයක් තමයි මේ ගීතේ අඩංගු වෙලා තියෙන්නේ. ඉතින් තිෂිනිදුව හොඳට ඒකට කන් දීලා තිබුණා. නමුත් ගීතයට පිවිසීමේදී පොඩ්ඩක් රිද්මය එහාට මෙහාට ගියා. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ කිසිම අඩුපාඩුවක් නැතුව ගයන්න. දුව හොඳට ගයනවා. අපි බලමු ඉදිරියේදී. හොඳයි. බොහොම ස්තුතියි නේද? දැන් ඔයා මෙතන සින්දු කියද්දි මම දැක්ක තව කෙනෙක් කන්න අරගෙන සින්දු කියනවා. අම්මද පුරුදු කරන්නේ? මොකද අම්මට සින්දු කියන්න පුළුවන්. ඔව්. කෝරස් එක කියලා පළවෙනි කෝරස් එක කියලා ඉවර වෙච්ච හැටි අම්මා හරි කියලා බොහොම සැනසෙල්ලක් ආවා. කියන්නේ අම්මත් ඒත් එක්කම ගීතේ හිටියා නැතිලා. ඔව් ඉතින් මම හිතන්නේ දෙමව්පියන් තමයි නේද හැමදාමත් මේ පුංචි දක්ෂින්ව මේ තත්වෙට ගේන හැම කටයුත්තක්ම වගේ සිද්ධ කරන්නේ. ඉතින් මාදව සුබපතමු අපේ පුංචි නංගියට. දැන් මොකක්ද කරන්නේ? පුංචි විරාමයක් ගමු. පුංචි විරාමයක් ගන්න කලින් මතක් කරන්න ඕනේ අති දක්ෂ පුංචි හපරුන් තමයි රැඳී ඉන්නේ මේ ළඟටත් ගීත ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. රැඳී සිටින්න මේ ශ්‍රී ලාංකේය ළමා පරපුරේ මහා කලෙලි මංගල්‍ය Little Star Season 6.